එතන මේ පන්තියත් එහෙමද කතා කරනවද? ඔව් කතා කරනවද? තව අපි මාස දෙකකින් විතර නේද? ඇවිල්ලා මේක හදලා ඉවර වෙලා ඔයගලන්ට බාර දෙන්න යනවා. හරි. පොරොන්දුවක් දෙන්න. ඊළඟ පාර නේද? ඩයික අරගෙන අනිවාර්යයෙන්. හරි. කොල්ලට අරගෙන. හරි. හැබැයි වාර මෙයාලා එදාට අනිවාර්යයෙන් එන්න ඕනේ. නායකත්වයක් බිහි වෙන්න නම් කණ්ඩායමක් ඉන්න ඕන. ඉතින් මං මෙතන හිට ගන්නව නම් ඒ හිටගන්නේ මගේ කණ්ඩායම නිසාමයි. එයා තමයි මේ දුක් මහන්සි වෙලා මේ හැම කර්තව්‍යයක්ම හැම කාර්යයක්ම කරන්නේ. ඒ වගේම තමයි ගම්මැද්දේ සංගවුණු ශක්තියක් තියෙනවා. ඒ තමයි අපේ රටේ ජනතාව. මේ හැම ව්‍යාපෘතියකටම මුල්‍ය දායකත්වය දෙන්නේ අපේ රටේ ජනතාවම තමයි. ඒ නිසා ඇත්තටම ගම්මැද්ද කියන්නේ ක්‍රියාන්විතයක් කිව්වට ගම්මැද්ද කියන්නේ මේ දේවල් එකතු කරන තැන. ඒ නිසාම තමයි මම හිතන්නේ මේ ගම්මැද්ද විශේෂ ව්‍යාපෘතියක් හැටියට ලෝකෙම පිළිගෙන තියෙන්නේ. ඒ වගේම තමයි මම මෙතන මේ ස්ථානයට පැමිණි අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ මම දැක්කම අපි හැමෝම දැක්කම මම හිතන්නේ මේ ලස්සන සැරසිලි මොනතරම් නිර්මාණශීලීද. ඒ සැරසිල්ල දැක්කම මට හිතුණා ඇත්තටම මේ සැරසිල්ල ලස්සන වෙන්න හේතුවක් තියෙනවා. ඒ ලස්සන වෙන්න හේතුව තමයි විවිධ જાතියේ මල් එකට එකතු කරලා ලස්සනට සරසලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක තමයි අපේ රටේ විශේෂත්වය. අපි මේක තේරුම් ගන්න ඕන. විශේෂයෙන්ම දුවේ පුතේ දෙමාපියන් ගුරුවරුන් සහ වැඩිහිටියන් හැටියට අපි ගොඩක් කතා කරන දෙයක් තමයි අපේ මේ ලස්සන මල් කැකුළු වැනි දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි වැඩ කරනවා කියලා. අපි ගොඩක් කතා කරනවා අපි දරුවන් වෙනුවෙන් අනාගතය හදන්න ඕන, පාලම් හදන්න ඕන, අර කරන්න ඕන, මේක කරන්න ඕන කියලා. නමුත් ඇත්තට අපි කළ යුත්තේ කුමක්ද? ඇත්තටම ගම්මැද්ද කියන ව්‍යාපෘතිය ශුන්‍ය වෙන දවසක එහෙමත් නැත්නම් අවශ්‍ය නැති දවසට තමයි අපිට සතුටු වෙන්න පුළුවන්. ගම්මැද්දක් තියෙන්නේ ඇයි? පොළව හාරලා ස්වාමීන් වහන්සේ අපි වතුර එළියට අරගෙන පිරිසුදු කරලා ළමයින්ට දෙන එක පිළියමක් නෙමෙයි ස්වාමීන් වහන්සේ. ඒක හරිය తాවකාලික දෙයක්. එහෙම දුන්නේ නැත්නම් එහෙම කරේ නැත්නම් ඒකත් ලොකු ප්‍රශ්නයක්. ඒ නිසාම තමයි අපි මෙහෙම දෙයක් කරන්නේ. අර ස්පිතාලයක ICU එකක් වගේ වැඩක්. නමුත් ICU එකේ තව වැඩියෙන් මිනිස්සු එනවා නම් ඒක හොඳ දෙයක් නෙමෙයි. එහෙමනම් අපි හිතන්න ඕන මේ වතුර ප්‍රශ්නය වගේ මේ රටේ තියෙන දැවැන්ත ප්‍රශ්න తాවකාලිකව නෙමෙයි අපි ස්ථිරව කොහොමද විසඳන්නේ කියන එක. ඉතින් එහෙම කරනවා නම් අපි හැමෝම හිතන්න ඕන අලුත් රටක්, මොඩර්න් රටක් හදන්න අවශ්‍ය දේ මොනවදයි කියලා. මම හිතන්නේ ගොඩක් මේ දරුවන් ගැන කතා කරන අයම තමයි අපේ දරුවන්ගේ අනාගතය විනාශ කරන්න ක්‍රියාත්මක වෙන්නේ. එයා ඇවිල්ලා කිව්වට ඇත්තටම අපිව බෙදලා එක්ක ජාතිවාදය නැත්නම් ආගම්වාදය නැත්නම් මොන හරි වාදයක් අරන් ඇවිල්ලා මේ ගම්මානවල මේවා ව්‍යාප්ත කරලා එහෙමත් නැත්නම් අපි දන්නවා මේ දවස්වල වැඩිපුරම කතා කරන මේ කුඩුජාවරම් හරහා අපේ දරුවන්ගේ අනාගතය විනාශ කරනවා. නමුත් අපි රටවල් වලට ගියොත් අපි දකිනවා අපේ රට තරම් මං හිතන්නේ 110%ක්වත් සම්පත් නැති රටවල් මොනතරම් ඉදිරියට ගිහිල්ලා තියෙනවද කියලා. ඇත්තටම එහෙම කරලා තියෙන්නේ ඒ රටවල් වල මිනිස්සු එකමුතු වුණු නිසා. විවිධාකාර වෙන්න පුළුවන්, වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් අපේ රටේ අනාගතය අපේ ජයග්‍රහණය ගැන හිතුවොත්, ඒක ගැන විතරක් හිතුවොත් එහෙමනම් අපිට එක්කහුව වෙන්න පුළුවන්. අපි ක්‍රිකට් කණ්ඩායමක් දිහා බැලුවොත් 96 ඒ වගේම 2014 අපි වර්ල්ඩ් කප් එක දින්න මේ පුංචි රටක් මිලියන 21ක ජනතාවක් ඉන්න රටක්. නමුත් අපි බිලියන 1.6ක ජනගහනයක් ඉන්න ඉන්දියාව වගේ රටවල් පරද්දන්න අපිට පුළුවන් වුණා. එතනදී කණ්ඩායම තෝරනකොට අපි හිතුවා නම් එහෙම මේ අය ඕනේ නැහැ, අරයා ඕනේ නැහැ, මෙයා ඕනේ නැහැයි කියලා එක්ක ආගම මත නැත්නම් ජාතිය මත අපි කිව්වා නම් එහෙම මුරුලිව ඕනේ නැහැයි කියලා. ඒ වෙලාවේ එහෙමනම් අපිට පුළුවන් ද ඒ ජයග්‍රහණයක් කරන්න? බෑ. කොහෙත්ම බෑ. ඒ නිසා එතනදී අර්ජුන රන්දුංග, කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන වගේ නායකයින් තීරණය කරා අපි ජයග්‍රහණය කරන්න ඕනේ නම් එහෙමනම් මේ වෙනස්කම් පැත්තකින් දාලා අපි ක්‍රිකට් ගහන දක්ෂයෝ 11 දෙනෙක් පිටියට බස්සන්න ඕනේ කියලා.
එහෙමනම් අපේ රටේ එහෙම දක්ෂයෝ උතුරේ ඉන්නවා, දකුණේ ඉන්නවා, නැගෙනහිරේ ඉන්නවා, හැම තැනම ඉන්නවා. කඳුකරේ ඉන්නවා. ඒ අයට අවස්ථාවක් ලබා දුන්නොත් මේ වගේ බලන්න මං හිතන්නේ කිසිම සම්පතක් නැති සම්පත් බොහොමත්ම අඩු පාසලක නිර්මාණශීලීත්වය තියෙනවා, දක්ෂතාවය තියෙනවා. මට මෙතුමා කිව්වා මේ නර්තනය ඉදිරිපත් කරපු දරුවන්ව ට්‍රේන් කරන්න, එහෙම නැත්නම් උගන්වන්න නර්තන ගුරුවරයෙක්වත් හොයාගන්න අමාරු පාසලක්. ඒ වුණාට නර්තනයේ මොනතරම් විනයක් ලස්සනක් තිබ්බද? ඒක නෙමෙයිද දක්ෂතාවය. ඒ නිසා අපේ රටේ ළමයින්ට තැනක් දීලා ඒ ළමයින්ගේ ජාතිය, ආගම, කුලය, ඒ ළමයින්ගේ මුල්‍යමය පසුබිම ඒව වැඩක් නැහැ. දක්ෂතාවය තිබ්බොත් එතනට තැන දීලා ඒ දක්ෂතාවය තුලින් අපිට ජයග්‍රහණයක් ළඟා කරන්න පුළුවන් නම් එතකොට ඇත්තටම අපේ රටේ උපරිම තැනට අරන් යන්න පුළුවන්. මේ තියෙන ජල ගැටලු, පාලම් ගැටලු, පාරවල් තියෙන ගැටලු ඒවා අපිට පුළුවන් తాවකාලික විසඳන්න. නමුත් ඇත්තටම රටට ආයෝජනයක් එහෙමත් නැත්නම් ආදායමක් ලබා ගන්න නැතුව මේ කරන හැම ආයෝජනයක්ම తాවකාලිකයි. නඩත්තු කරන්න ඕන, පරිස්සම් කරන්න ඕන, බලා ගන්න ඕන. ඉතින් ඒවට අපිට මුදල් ප්‍රතිපාදන අවශ්‍යයි. ඒවට අපිට ආදායම් අවශ්‍යයි. ඒ නිසා මේ ආදායම් අවශ්‍ය රටේ අපි බොහෝමත්ම කඩිසරව වැඩ කරන්න ඕන. දක්ෂයින්ට තැන දෙන්න ඕන. දක්ෂයින් ඉදිරියට එන්න ඕන. ඔවුන් නායකත්වය ගන්න ඕන. එහෙම කරේ නැත්නම් අපි ආයෙ පිටිපස්සට යනවා. ඒකට හේතුව අපි ඉන්දියාව දිහා බැලුවත්, අපේ කලාපීය රටවල් දිහා බැලුවත් අපිට පේනවා ඒ රටවල් වල මිනිස්සු, ඒ රටවල් වල ජනතාව ජයග්‍රහණය ගැන විතරක් හිතලා ඉස්සරහට යනවා. පොඩි ප්‍රශ්න තියෙනවා. නමුත් ජයග්‍රහණය කරා ඒ රටවල් යනවා. එනිසා අපිට පිටිපස්සට යන්න බෑ. එහෙම අවස්ථාවක් නැහැ. එනිසා අපේ මේ විවිධාකාර වූ මේ මිනිස්සු ඉන්න අපේ ලස්සන රට අපි ඉස්සරහට අරන් යමු එකට. එනිසා මම කලින් කිව්වා වගේ එතකන් අපේ රටේ ජනතාවගේ ජීවිත වෙනුවෙන් ගම්මැද්ද ඉතාමත්ම නිහතමානී සතුටක් ලබා ගන්නවා. මෙවැනි ආකාරයට ඔබතුමන්ලාගේ ගම් වලට ඇවිල්ලා ස්වාමීන් වහන්සේ ඒ ගම්වල ජනතාවට පිහිටක් වෙන්න. නමුත් ගම්මැද්ද කියන්නේ ඒ අවස්ථාවේදී පිහිටවන සංවිධානයක් වුණාට මං හිතන්නේ අපි හැමෝම එක්ක අහුවෙලා මේ රට හැදුවොත් ගම්මැද්දක් ඕන වෙන්නෙත් නැහැ. අපි හැමෝටම ඉතාමත්ම සතුටෙන් නූතන රටක ජීවත් වෙන්න පුළුවන්.